අනික මම විරුද්ධ වුණා මේ තියෙන ලිපිගොනු පිට ඇයට පෙන්වන එක ගැන. මගේ හැම කාටද පෙන්වන්නේ කියලා මම අප්‍රේල් 11 වෙනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මඩකලපුවේ කරන කතාව කිව්වා. 15 වෙනිදා එන්න කියලා තියෙන්නේ අල්ලස් කොමිසමට. දැන් මම දැක්කා ලියුමක් ලියලා තියෙනවා අල්ලස් කොමිසමට අවුරුදු කනවලු. ඒ කියන්නේ එතුමා ලියුම දැකලා තියෙනද? එතුමා බුරු කියන්න බෑනේ. ඒක තියෙනවද මෙතන? පෙන්නන්න. මේක දැන් මෙන්න නැහැ. මේක ජනාධිපතිතුමා ඒ කියන්නේ ඇත්ත වශයෙන්ම මේ කොමිටියේ මේ කොමිසමේ ලිපි ජනාධිපතිතුමා ඒ කාර්යාලයට කරගන්නවා කියලා. ඉතින් මම කිව්වා මට සාධාරණයක් සිදු වෙයිද කියලා දන්නේ නැහැ. ඒ නිසා කරුණාකරලා මගේ නීතිඥ මහත්තුන්ට කොමිසම මුණ ගැහෙන වෙලාවක් දෙන්න කියලා. මොකද කොහොමද කොමිසමේ මේ ජනාධිපති කතා කරන්නේ කොහොමද ඒක වෙන්නේ? ක්ලීන් ශ්‍රී ලංකාවද මොන ලංකාවද කියලා දන්නේ නැහැ දැන්.